අද උදෑසන පටන්ම නොනවත්වා පතිත වන වර්ෂාව හමුවේ ගාල්ල රත්ගම නගරය ජලයෙන් යට වී ඇති ආකාරයයි මේ ඔබට දිස්වන්නේ. ගාල්ල සිට රත්ගම නගරයට ප්‍රවිෂ්ඨ වන ප්‍රධාන මාර්ගය සම්පූර්ණ පාහයේ මේ ආකාරයෙන් ජලයෙන් යට වී තිබෙනවා. කඩවීදි සියල්ලම යට වී තිබෙනවා. දෛනික කටයුතු වලට දැඩිසේ බාධා මතුව තියෙන ආකාරයක් පේන්න තිබෙනවා. රජ්‍යම ප්‍රධාන බෝක්කුව ඉතාමත් අවදානම් තත්ත්වයේ පසු වෙන්නේ මේ වුණට එය කැඩී යාමට බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා. එසේ වුවහොත් රජ්‍යම නගරයට ඇතුළු වීම හා පිටවීම සම්පූර්ණයෙන්ම අවහිර වෙනවා. දැඩි ගම් වතුර හමුවේ රජ්‍යම නගරය මේ ආකාරයෙන් ජලයෙන් යට වී තිබෙනවා. පාසල් කටයුතු සහ ප්‍රවාහන කටයුතු භාවිතා කරන සියලු දෙනාටම මෙම මාර්ගය භාවිතා කිරීම ඉතාමත් අවදානම් සහගත තත්ත්වයක් තමයි මතුව තිබෙන්නේ. මම රජ්‍යම වෙනුවෙන් චතුර මధుරංග